ඉතින් ආච්චි අම්මේ කොහොමද? ඉන්නවා ළමයි හොඳින්. මේ දවස්වල හරි රස්නේ නේද? ඉස්සර වගේ නෙමෙයිනි පුතේ දැන්. පානකොට පායනවා, වහිනකොට වහිනවා. වෙනස් වෙලා තියෙන්නේ හැමදේම. අවුරුදුත් ළඟ ළඟම එනව නේද? ඒක නම් ඇත්ත. ප්‍රාර්ථනා කළත් අද හෙටෙනව කිව්වේ නැද්ද ආච්චි? නෑ පුතේ. ඒගොල්ලන්ට නිවාඩු නෑ. එතකොට ආච්චි මේ පාර තනියෙන්ද අවුරුදු සමරන්නේ? තනියම ඉන්න මට අවුරුදු සමරලා මොකටද පුතේ? අන්න ආච්චි ප්‍රාර්ථනා කළා එනවා. දුවේ මං ආස්මි ටිකක්වත් හදන්න ලෑස්ති කරන්නද? ආස්මි? ඔව් ආස්මි. ආස්මි ඕනේ අම්මේ. දැන් අපිට අවුරුද්දට ඕන තරම් දේවල් තියෙනවා කඩෙන් ගන්න. අපිට පුළුවන් මොන හරි ටිකක් කඩෙන් ගන්න. දුවේ පන්සල් යන්න ලෑස්ති වෙන්නකෝ මේ නොනගතේ වෙලාවේ. වැඩ කරන්න හොඳ නෑ. අම්මේ මට මේ වැඩ තියෙන. මං නිවාඩු දාලා ආවෙත් හරි අමාරුවෙන්. අනික අද මම මේ වැට්ටික් කරේ නැත්තම් කවද කරන්නද කියන්නකෝ. අද විතරයි මට ෆ්‍රී. ඒක නිසා මේ වැට්ටික් කරලා පැය දෙකක් තුනක් නිදහසේ ඉන්න තමයි ඕනි. අක්කේ අපි දැම්මම පන්සල් යනවද? ඔව් මල්ලි අම්මලත් ලෑස්ති වුණාම යමු. අනේ පුතේ අම්මට එන්න බැයි නම් අපි දෙන්නවත් පන්සල් යමු පුතේ. අනේ දැන් නම් බෑ ආච්චි අම්මේ. මේ ගේමේ භාගයක්ම ගහලා ඉවරයි. ආච්චි අම්මට ඕන යන්න. ආච්චි අම්මේ ආච්චි අම්මේ 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 අනේ අම්මේ මොකද උනේ? අනේ අපි මෙතන ඉඳලත් දැක්කේ නැහනේ. අම්මේ මොකද උනේ කියන්නකෝ. අනේ අම්මේ නැගිටින්නකෝ. අපි මෙතන ඉඳලත් දැක්කේ නැහනේ. මොකක්ද එකපාරටම ආච්චිට උනේ? අනේ අම්මේ මොකද උනේ? අනේ මන් දන්නේ නෑ පුතේ පොඩි කලන්තයක් වගේ ආවා මට. අනේ අම්මේ අපිට සමා වෙන්න. දැන්වත් තේරෙනවද පුතේ අම්මගේ අගේ අලුත් අවුරුද්දක් ආවහම අපි ඔක්කොම සමගියෙන් හැමදේම එකතු වෙලා කරන්න ඕනි. ඔය ෆෝන් වලටම කාලේ දීලා ඉඳලා බෑ. අවුරුදු සමරන්න ඕනි පුතේ අපි ඔක්කොම එකතු වෙලා. අවුරුද්දක් සමරනවා කියන්නේ පුතේ අපි හැමෝම එකතු වෙලා කෑම බීම හදාගෙන පන්සල් ගිහිල්ලා ඒ සතුටින් සමරන්න ඕනි. ඔව් ආච්චි අම්මේ අපිට සමා වෙන්න. ඔව් අම්මේ අපි අර මැෂින් කෑලි වලට හිර වෙලා හිටියේ. දැන් තමයි අපේ ගෙදරට අවුරුදු ඇවිල්ලා තියෙන්නේ. අපි හිතාගෙන ඉන්නේ අවුරුද්ද කියන්නේ මොනම ක්‍රමයකින් හරි චාරිත්‍ර ටික හරියට කරන එකට කියලා. ඒත් ඇත්තටම හිතලා බැලුවද අවුරුද්ද කියන්නේ අන්න ඒකටද කියලා. අම්මා කෙනෙක් තමන්ගේ දරුවා ගැන හිත හරි ආදරෙන් හදන ඒ කැවිලක තියෙන සෙනෙහස අවුරුදු කාලෙට අපි හැමෝම එකට එකතු වෙලා ඒ ගත කරන කාලය මෙන්න මේ කියන දේවල් කවමදාවත්
අපිට සල්ලි වලින් නම් ගන්න බෑ. අද අපිට ලෝකෙම දකින්න පුළුවන් පුංචි මැෂින් කෑල්ලක් අපේ අත්වල තියෙනවා. හැබැයි ඒ තිරේ දිහා බලාගෙන ඉඳි අපි දන්නේම නැතුව අපේ මගහැරලා යන්නේ අපේම තනි වෙලා ඉන්න ආදරණීයන්ගේ මූණේ තියෙන පාළුව. තාක්ෂණය අපේ ජීවිත වේගවත් කළා තමයි. හැබැයි ඒකට කවමදාවත්ම බෑ මගහැරිච්ච ළමා කාලයක මතක ආපහු අපිට ගෙනල්ලා දෙන්න. ඉතින් මතක තියාගන්න කවදා හරි දවසක අපිට ඉතුරු වෙන්නේ අපේ මතකයන් විතරයි. ඒ මතක ෆෝන් එකක් ඇතුළේ හිර කරලා තියාගන්න නැතුව හදවතින්ම විඳින්න. අම්මා කෙනෙක්ගේ හිනාව, දරුවෙක්ගේ දඟකාරකම, පවුලේ හැමෝගෙම එකමුතුකම මෙන්න මේ කියන දේවල් තමයි ඇත්තටම අලුත් අවුරුද්ද.